අම්මේ කොමිනේ මාර මාන්සි ඒ අන්තිම ස්ටෙප් එකට මගේ ළමයා ඒ අන්තිම ස්ටෙප් එකට අපේ ඩාන්සර්ස්ලත් කොර වුණා මගේ මොකද කරන්නේ ඒ වල වෙනු අන්තිම ස්ටෙප් එක වෙනු හරි මුරකාරයත් ළඟට මෙන්න කිට්ටුයි දැන් මේ බලට යන්න කිට්ටුයි අපි වෙන්නේ මේ දැන් අපි වෙන්නේ කොහමද ලා 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 ලලේ කො බීට් එක දෙන්න නන්නේ නනා නාලලේ ගන් මගේ මැනි කාතේ උදාරයි අපේ ප්‍රේමේ උදාරයි අම්මේ ඒක මගේ ස්ටෙප් එක අම්මපා ඇද්ද අම්මපා කැලිම ඕක පුරුදුනේ වල වහලා නේද අර පස්තිකට පයින් ගන්නවා පස්වාන ඒක කියන්නේ පස්වාන් දාසකට කියන්නේ ඒ ස්පෙට් එකේ පස් වැහුවා වල ගහන්නේ මට ඇත්තටම මේ තව පොඩ්ඩේ හදවත ගලවලා වැටෙනවා එළියට කටින් එයාගේ ආව භාගයක් කියන්නේ ඔයත් වල පෙන්න කාලේ හරි වගේ ඒ නෑ තව කල් තියෙනවා ඔයා හිතන්න එපා ඔයා හැම උණයි කියලා මේ දෙරණ කළුසුදු පෙන්නයි කියලා සාමාන්‍ය ඉදිරිය යයි ඉතින් ඔයා එහෙම පස්සටට ගියයි කියලා දෙරණ කළුසුදු පෙන්නන්නේ නැහැ සාමාන්‍ය ඉදිරිය යනවා වැඩි මං කොහොමත් පබ්ලිසිටි දෙනවට කැමති නැහැ මොකද අපේ ගෙදරට කට්ටියනවා ප්ලේන් ටී හදන්නයි කන්න බොන්න දෙන්නයි මනුස්සයලා සෙට් එක ආවම එක එක ඒවා දෙන්න බෑ බටර් පාන් දෙන්නයි අමාරු තේරුම නෑ අර සිඟිතිලා එහෙම ආවම කණ්ඩ දීලා පිරිමහන්න බෑ නේද උණු පුරුකට ඊයන් දානවා වගේ කොච්චර කෑවත් දාන ඉවරයන් ඒක අර සමන්න අයියා එහෙම ප්ලේන් ටී දෙන්න ඕනේ අනිත් ඒවා ඔක්කොම දෙන්න බෑ වස විසක් දෙන්න ඕනේ ඒකයි අම්මෝ සමන්න අයියා ඉන්නේ කොහමද සමන්න අයියා ඉන්නේ අර මේව ඔළුව පාත් කරලා ඉන්නේ ඔළුව පාත් කරන් ඉන්නේ සුදු උණට බුරුව ගහන්න දෙන්න මෙයාට කැරම් ගහන්න දෙන්න ඕනේ දිලින්ට වෙයි කැරම් ගහන්න දෙන්න ඕනේ අන්න බොන්න දෙන්න ඕනේ ඔව් බෙලි ඔලු නමා ගන්නවා කිව්වා මේ මම බලා ගියා මනෝජේ ලැජ්ජ බයට හදලා තියෙන ඔක්කොමනේ නෑ ඕ හරි ලැජ්ජාවට හදලා තියෙන ඔලු වස විස මේ කවුද මේ තිලිනට වස විස ඔක්කොම දෙනවා ඒක නිකන් මම ඒ නිසා මම පබ්ලිසිටි කරන්නේ නෑ මම කියලා තියෙන්නේ මලු ටක් ගාලා බලන්නේ තිල්ල බෙල්ල පොටේයි පොටේයි බෙල්ල හරි පැත්ත අරවන්න අම්මා මේ තිල්ල මා කුඹුර හන්දියේ අම්මා මම දැකලා තියෙනවා දවස් දෙක තුනක් ඕ වා එන්න එපා හරි ඉතින් බානුක කොහමද මොකද වෙන්නේ මොනක් කරන්නේ ඉස්කෝලේ වැඩ කටයුතු අලුත් ඉස්කෝලේ වැඩ කටයුතු කරනවා කියන්නේ ඉස්කෝලේ එක හැදුවද කවුද හැදුවේ අලුත් ඉස්කෝලේ ගියා ඉස්කෝලේකට ගියාද කොහෙටද පදිංචිට ආවේ කොළඹට ආවද කොළඹ කොහෙද ඉන්නේ කියන්නකො අපි කොළඹ නැද්ද කොල්ලෝනේ කොහෙද කොළඹ පුංචි පොරැල්ලේ අම්මා දෙපොඩේ ආපෙtti කොල්ලෙක් කියලා බානුක පෙළවත්ත අපේ ගෙවල් වලට ආපෙtti කොහෙද ඉස්කෝලේ මරදානි අශෝක විද්‍යාලය කොහෙද අපි ගෙවල් ළඟ කොල්ලෙක් පුංචි පොරැල්ලේ කොයි හරියද අර මල් ශාලාවල් හරියද නෑ ඊට මෙහා කොයි හරියද පාස්පෝර්ට් ඔෆිස් කොහෙද පුංචි පොරැල්ලේ අන්තියේ අන්දියේ දැක්කද ටෝක් එක ඇවිල්ලා දැන් මේක එහෙමයි කතා කරන්නේ අර ඒ අපේ ඒ පුංචි පොරැල්ලේ අන්දියේ කොයි හරියද බෝගාගාවි කොයි පැත්තටද බෝගාගාවින් වම් පැත්තට වම් පැත්තට කියන්නේ පොරැල්ල පැත්තට වල පැත්තට හා ඒ හරි තින්නේ ඉස්කෝලේ කොහෙද ඉස්කෝලේ මරදාන අශෝක විද්‍යාලය අශෝක විද්‍යාලය කොල්ලෙක් නේ අම්මා අපි දන්න කොල්ල ඔක්කොම ඉන්නේ ඒ ඉස්කෝලේ ගිහලා තමයි ඊට පස්සේ අනිත් ඉස්කෝල වලට ගියේ අශෝකෙට ගිහලා සුසුම් වර්ධනට ගියේ නෑ අම්මා සුසුමි වර්ධනට ආවා ආනන්දෙට ගියා නාලන්දෙට ගියා රොයල් ගියා අම්මද ගියේ නැත්තම් ඔයාද හරිද නෑ අපේ බානුක කියන්නේ නේ බානුක හරිද මේ එළුවා ඔයා දන්නවද මේ කබ්රිටා එළුවා මේ කෝට් ඔයා අරගෙන ගිහිල්ලා නේද අශෝකේ කොල්ලන්ට ටී-ෂර්ට් පෙන්නන්න එකේ ඉන්නේ අස්වෙක් හරිද කඩි දිග පොල්ලකුත් තියාගෙන මිනිහෙක් ඉඳන් ඉන්නවා අස්වැයාගේ පිටේ හරිද මේක ගිහිල්ලා යාළුවන්ට පෙන්නන්න ඕනේ හරිද තව මොනවා සින්දු මුකුත් කරේ නැද්ද අලුතෙන් නම් කරේ නෑ පරණින් කරාද පරණින් මොනවද කරේ වර්ණ එඩ්වඩ් ජයගඩිස මියුසික් කරපු කෝන්ගේ ආර්ය රතනහිමි මේ රචනා කරපු ගීතයක් මොකක්ද ඒ වචන මේ බය කරානේ කොල්ලා ඉතින් වාසි වචනාම නෑ 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 කොල්ලට එකපාරට මෙමරි අවුට් වෙනවා දැන් අපිටත් වෙනවා නැත්නම් වැලිසෙල්ලම් වැලිසෙල්ලම් අපි දෙන්න නියම සින්දුවක් මේ හැව්වෙත් නෑ මං කියනවා නියම සින්දුවල් හරි නෑ මං දන්නවා බානුක කියන්නේ කොහොමද හොඳ ටැලන්ට් කොල්ලා කී වසරෙද දැන් ඉන්නේ 9 වසරට පස්සේ අම්බේ 9 වසරේලු ලබන අවුරුදු 10 වසරේ ඊළඟට විවාහය විවාහනේ ඕ ලෙවල් ඒක තමයි විභාගය කියන එක මම ඔයගොල්ලන්ට ඇහුනේ විවාහය වගේ මං කී ඊළඟට විභාගය මේ හොඳට පාඩම් කරන්න ඕනේ හොඳ තාත්තලත් කොළඹද පවුල මාවසා නියමයිනේ ඒ හරි සාමාන්‍යයෙන් පවුලකට මේ නිට දිනවා කියන්නේ සෑහෙනවද ඒ ලයින් එක කියලා කියන්නේ හොඳ වැදගත් ජනතාව බිහි වෙන සහ වැදගත් ජනතාව ජීවත් වූ රටක් අද නිකන් බොරැල්ල මට්ටක් ඒ බොරැල්ල පැත්තේ කවුරුත් නැද්ද නිකන් ඔය දෙමට කොට බොරැල්ල මරදාන ඒරියල් එකේ කට්ටිය නැද්ද අද ගෙන්නන් ස්ටේජ් එකට අද අඩුයිනේ
ඇයි ඔය ඉන්නේ කන්නයි එහෙම? ආ කන්නම්මා අපේ යාළුවා අපේ අන්නම්මා අර ඉන්නේ අපේ යාළුවා අපි මේ අපි පොඩක් එන්න කියනවා අපි අපිට හැමදාම සපෝට් එක දෙන අපේ කන්නම්මා එක්කගෙන එන්නකෝ එන්න කියන්නේ එක්කගෙන එන්න ඔව් සායකේ ඉඳන්ම රී වෙනකම්ම මෙයා තමයි වැඩේ කරන්නේ ඔන්න අපේ අපි ඇවිල්ලා හැම වෙලාවෙම අපේ කන්නම්මා කියලා ආදරේට කියන්නේ මේ කන්න අයියා කන්නා කියලා කිව්වට මේ ඇවිල්ලා මෙයා තමයි අපිට හැම වෙලාවෙම මනුජ්ජයගේ මේ බෑන්ඩ් එක ලස්සනට මේ එන සවුන්ඩ් එක ඔක්කොම එන්නේ ලංකාවේ මේ කාටවත් කියන්න ඕනේ නැහැ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ඕන කෙනෙක් කලා ශාස්ත්‍රයේ සියලුම දෙනා දන්නවා කන්නා අයියා කිව්වම කන්න කියලා කියන්නේ කන්නංගර කියන එක නේ අපි ආදරේට කියන්නේ කන්නම්මා හරිද කොහොමද කියන්න සා දැන් කොයි ගෙවල් කොහෙද කියලා කියන්නේ මේගොල්ලන්ට පොඩ ආඩම්බරින් කියන්නේ කොයිද දෙවනෝඩේ කොල්ලේ අන්නයිට සපෝට් එකක් දෙන්න දෙවනෝඩේ දැක්කනේ සේවයක් කරා නම් අනගාരിക ධර්මපාලතුමාගේ ඉඳන් පල්ලෙහාට ඔක්කොම කරලා තියෙන දෙමඩ කොටේ මර දාන්නලා අන්නෝන් දැන් කොච්චර කල්ද මේ සවුන්ඩ් එක කරන්න පටන් ගන්න කන්නේ ආ 39ක් වෙනවා අවුරුදු 39ක් තිස්සේ මේ වැඩේ කොහොමද සතිනි ගියාත් නෙලු එතකොට ඔව් සතිනි රෑ ඉපදිලා තියා නේද මනෝජයට එතකොට 42ක් විතර ඇතුළු මේ පටන් ගන්න කාලේ හරිද මේ ෂර්ට් එක ඇත්තරම කන්නయ్య කියලා කියන්නේ අපි ගොඩක් ගරු කරන අපේ මේ වැඩි හිටියෙක් මේ සියලුම මේ වැඩ කටයුතු වලට අපිට ගොඩක් සපෝට් එක දෙනවා අපි දෙමු ක්ලැප් එකක් දැන් මොකද ක්ලැප් එකක් ඔව් හරි අපි මේ අද චැම්පියන්ස් ස්ටාර්ස් සුසාන භූමියට ගෙනාවට ඒව ඉන්න ලෑස්ති වෙන්න එපා ඉක්මනට හරි මොකද ගන්නේ මේ මිනිහා බාලෙමුද අර හොස්පිටල් එක ගාවට ගිහින් බලලෙමුද කීයක් ගිහිල්ලාද කියලා මට ළමයාව කාට හරි දෙන්න ඕනේ. අපි ගිහිල්ලා එනවා එකෙක් කවුරු හරි බය කරලා මේ අංකල්ට ඔය ළමයා දිලා නංගි එන්න වායක යන්න හරි අපි ගිහිල්ලා ළමයා කාට හරි දීලා එන්නම් මේ දෙරණ චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් චැම්පියන් සුසාන භූමිය